හැමෝටම ආයිබෝවන්. ඉතාලියේ ජීවත් වෙන අපේ ගොඩක් අය සල්ලි ටිකක් ඉතුරු කරගත්ත ගමන් කරන්න බලන පළවෙනි දේ මොකද්ද? ඉක්මනට යුරෝ ටික ලංකාවට ඇවලා ඉඩමක් ගන්න එක, නැත්නම් ලංකාවේ බැංකුවක ෆික්ස් ඩිපොසිට් එකක් දාන එක, නැත්නම් කොලම්බෝ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන එක. අපේ රටට ආදරේ නිසා අනාගතයේදී ලංකාවට යන්න හිතන් ඉන්න නිසා ඒ දේ කරන එක 100%ක් සාධාරණයි. හැබැයි මම ඔයාලගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. ඔයා මහන්සියෙන් ඉතාලියේදී උපයන යුරෝ ටික එකපාරටම රුපියල් බවට හරවලා ලංකාවේ ඉන්වෙස්ට් කරද්දී ඔයාට නොදැනුවත්ව සිද්ධ වෙන ලොකුම මුදල් පාඩුව මොකක්ද කියලා මීට කලින් හිතලා තියෙනවද? අද මේ වීඩියෝ එකෙන් මම පෙන්වන්නේ යුරෝ වලින් උපයලා යුරෝ වලින්ම ඇසෙට් එකක් හදාගන්න එකේ තියෙන සැබෑ බලය. වීඩියෝ එකට ලයික් එකක් දාලා අන්තිම වෙනකම් බලන්න. අපි හිතමු ඔයා මීට අවුරුදු 10කට කලින්, ඒ කියන්නේ 2015 2016 කාලේදී ඉතාලියේ ඉඳන් යුරෝ 10000ක් ලංකාවට එවුවා කියලා. එදා යුරෝ එකක් කියන්නේ රුපියල් 150ක් විතර. ඒ කියන්නේ ඔයා යවුවේ රුපියල් 115ක්. ඔයා රුපියල් 115 ලංකාවේ බැංකුවක දැම්මා. එහෙම නැත්නම් ඉඩමක් ගත්තා කියමුකෝ. අවුරුදු 10ක් තිස්සේ ලංකාවේ දේ මුදල රුපියල් වලින් දෙගුණයකින් වැඩි වුණා කියලා අපි හිතමුකෝ. ඒ කියන්නේ රුපියල් 115 රුපියල් 130ක් වුණා. ඔයා හිතන්නේ ඔයා ලොකු ලාභයක් ලැබුවා කියලා නේද? දැන් බලමු ඇත්තටම වුණේ මොකද්ද කියලා. අද යුරෝ එකක් කියන්නේ රුපියල් 330ක් 350ක් විතරනේ. දැන් ඔයාගේ රුපියල් 130 ආපහු යුරෝ බවට හැරවුවොත් ඔයාට ලැබෙන්නේ කීයද? යුරෝ 9000කටත් වඩා අඩු ප්‍රමාණයක්. බලන්නේ වුණ දේ. ලංකාවේදී රුපියල් ගණනකින් ඔයාගේ ඒ සල්ලි වැඩි වුණා වගේ පෙනුනට යුරෝ වලින් බලද්දී අවුරුදු 10කට පස්සේ ඔයාගේ මුදල් වල වටිනාකම අඩු වෙලා තියෙනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ currency depreciation trap කියලා. ඒ කියන්නේ විනිමය අනුපාත ක්ෂය වීමේ උගල කියලා. දැන් සමහර අය කියන්න පුළුවන් ඇන්ජලෝ මම බුද්ධිමත් විදියට හිතලා ලංකාවේ බැංකුවල එහෙම නැත්නම් ඉඩම් ගන්න නැතුව මම කලේ කොලම්බෝ ස්ටොක් මාකට් එකේ තියෙන ජෝන් කීස් කමර්ෂල් බැංක් සම්පත් බැංක් වගේ ලොකුම සමාගම් වල ෂෙයාර්ස් ගත්ත එක කියලා. ඉතින් ඒකෙන් ලොකු growth එකක් අපිට එනවා නේද කියලා. අපි ඒකත් කෙලින්ම සසඳලා බලමු. ලංකාවේ CSE එකේ තියෙන ලොකුම සමාගම් 10ම එකතු කළත් ඒවා සමස්ත වටිනාකම ඩොලර් බිලියන කිහිපයක් විතරයි. ඒ වගේ මේ සමාගම් සියල්ලම තනිකර රන් කරන්නේ ලංකා ආර්ථිකය මත විතරයි රැඳී පවතින්නේ. හැබැයි ඔයා යුරෝ වලින් ග්ලෝබල් ඉන්ඩෙක්ස් ෆන්ඩ් ETF එකක ඉන්වෙස්ට් කරද්දී ඔයාගේ සල්ලි යන්නේ මුළු ලෝකයම පාලනය කරන Apple, Amazon, Tesla, Microsoft, Google වගේ ටෙක් ජයන්ට්ස්ලා සහ ලෝකේ විශාලතම සමාගම් 3000ක් ඇතුළට. ලංකාවේ සමාගමක් මොනතරම් හොඳින් කළත් ලෝකෙ ට්‍රිලියන් ඩොලර් ටෙක් ජයන්ට්ස්ලා ලබා දෙන මේ කම්පවුන්ඩින් growth එක සහ ඉනෝවේෂන් එකට කවදාවත් තරඟ කරන්න බෑ. හිතන්න ඔයා CSE එකේ ෂෙයාර්ස් තරම් රුපියල් වලින් ඔයාට 115ක ලොකු ලාභයක් ආවා කියලා. හැබැයි මේ අවුරුද්දෙම රුපියල යුරෝ එකට සාපේක්ෂව 120කින් බාල්දු වුණොත් ඔයාගේ CSE පෝර්ට්ෆෝලියෝ එක රුපියල් වලින් වැඩි වුණාට ඇත්තටම යුරෝ වලින් බලද්දි ඔයා ඉන්නේ ලොකු පාඩුවක. දැන් බලන්න මෙන්න මේ වෙනස. ඔයා ඒ යුරෝ 10000 ලංකාවට යවන්නේ නැතුව යුරෝපයේ ඉඳන්ම Apple, Amazon, Tesla ඇතුළත් ග්ලෝබල් ඉන්ඩෙක්ස් ෆන්ඩ් එක ඒ යුරෝ වලින්ම ඉන්වෙස්ට් කළා නම් අවුරුදු 10කදී 115ක සාමාන්‍ය කම්පවුන්ඩින් වර්ධනයත් එක්ක ඒ යුරෝ 10000 අද වෙද්දි යුරෝ 40000කටත් වඩා පත් වෙලා. ඒ කියන්නේ අද ඒක අපි රුපියල් වලින් බැලුවොත් රුපියල් කෝටි 1.5කටත් වඩා වැඩි අගයක්. වෙනස තේරෙනව නේද? ඔයාගේ සල්ලි ලංකාවේ පුංචි ආර්ථිකය හිර කරන්නේ නැතුව ලෝකේ බලවත්ම සමාගම් වල පාර්ට්නර් කෙනෙක් වෙන්න ලැබෙන එක ඊට වඩා කොච්චර ආරක්ෂිතද? මම මේ අද කිව්වේ ලංකාවට සල්ලි යවන්න එපා කියන එක නෙමෙයි. අපේ දෙමාපියන් බලන්න ගෙවල් වල වේදන් වලට සල්ලි යවන්න ඕන. ඒක අපේ යුතුයකමක්. හැබැයි ඔයාගේ අනාගත ධනෙ එහෙම නැත්නම් වෙල් ක්‍රියේෂන් එක වෙනුවෙන් ඔයා කරන්න ඕන නුවණක්කාර දේ තමයි build your wealth in euro, spend in Lanka rupee. ඒ කියන්නේ ඔයාගේ ඇසෙට් එක යුරෝ වලින් ගොඩනගන්න. ඕන වුණාම ඔයාට ලංකාවේ වියදම් කරන්න ලංකා රුපියල් වලට හරවන්න. ඔයාලගේ යුරෝ වලින් ශක්තිමත් ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා කියන්නේ රුපියල් කොච්චර බාල්දු වුණත් ඔයාගේ ධනය ගොඩක් සුරක්ෂිතයි. ඒ වගේම ලංකාවේ උද්දමනයට ඔයාගේ සල්ලි අහු වෙන්නේ නැහැ. අනාගතයේදී ඔයා ලංකාවට යන්න තීරණය කළත් යුරෝ වලින් එන ඒ ඩිවිඩන්ඩ් හෝ පැසිව් ඉන්කම් එක රුපියල් බවට හරවද්දී ඔයා ලංකාවට කවදා හරි දවසක ගියොත් රජෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්. ඔයා ඉතාලියේදී හුඟක් මහන්සි වෙලා හම්බ කරන යුරෝ ටික නොදැනුවත්කම නිසා රුපියල් වලට හරවලා ෂෙයා වෙන්න අරිනවද?
නැත්තං යුරෝවලින්ම වර්ධනය වන ශක්තිමත් යුරෝ ඇසට් එකක් හදනවද. තීරණය වාසතු වගේ බුස්තපාගකෙන් යුරෝවලින් වර්ධනය වන ගලෝබල් ඉන්ඩෙක්ස් පණ්ඩයක් තෝරගන්න කොහොමද. ඉතාලි ටැක්සේප් විදියට මේ සිිස්ටම් එක සකස් කරගන්න කොහොමද. ලංකාවට යන්න කලින් ශක්තිමත් යුරෝ එන්ජින් එකක් හදන්නේ කොහොමද. මේ හැමදේම මුලයිදං සරල විගෙනගන්න දැම්ම තිරේපේන වත්සප් අංකයට යුරෝ කියලා මැසෙජ්ජක් දාලා අපේ ඊළඟ මාස්ට ක්‍රාසකට රෙජිස්ට වෙන්න. වීඩියෝකට ලයික් එකත් දාලා ඔයා දැනට සල්ලි එකතු කරන්න යුරෝවලින්ද ලංකා රුපියල් වලින්ද කියලා පහලින් කමෙන්ට්යක් කරන්න. ඊළඟ වීඩියෝකෙන් අපි නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා.